අද අපි කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 සබ්ජෙක්ට් එකට අදාළව අපි හදන e-commerce web application එකේ 49 වෙනි වීඩියෝ එක ගැන. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපේ admin site එකේ තියෙන selling history එක. ඒ කියන්නේ product අපේ sell වෙන product අපිට බලා ගන්න පුළුවන් වෙන invoice page එකක් ගැන. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් selling history කියලා වෙනම option එකක් තියෙනවා. අපි ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපිව වෙනම selling history කියලා page එකට navigate වෙනවා. මෙතන අපිට බලා ගන්න පුළුවන් search by invoice id කියලා input field එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් date එකක් validate කරලා අපිට එතනින් invoice එක බලා ගන්න පුළුවන්. මෙතනින් buttons දෙකක් තියෙනවා find and print කියලා. අපිට find එක ක්ලික් කරාට පස්සේ invoice ටික filter වෙනවා. ඒ වගේම print කියන එක ක්ලික් කරාට පස්සේ invoice එක print වෙනවා. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ invoice id invoice table එක. මෙතන අපි invoice id එක product එකේ name එක buy කරේ කවුද ඊට පස්සේ amount එක ඒ වගේම quantity එක සහ status එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි pagination එකක් add කරගෙන තියෙනවා. එතකොට අපි එයා පැත්තේ page එකට ගියාට පස්සේ අපිට ඒ වගේම බලා ගන්න පුළුවන්. මෙතනින් අපේ තියෙන්නේ අපි තාම confirm කරලා නැති order එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ delivery වෙච්ච order එකක්. එතකොට අපි බලමු මේකේ responsive විදිය. අපිට mobile එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි iPad එක වගේ බැලුවාම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලැප් එකකට වගේ device එකකට ආවම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ coding part එක වෙන්නේ අපි මේකේ body tag එකට මුලින්ම අපි background color එකක් include කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් අපේ main div tag එකක selling history කියලා header එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි මේ තියෙන අපේ filtering කොටසට අදාළ code එක අපි මෙතන input field එක search invoice එකක් දාගෙන තියෙනවා. on key up එක. ඊට පස්සේ අපි මෙතනින් අපේ selling part එකේ report එක ගන්න selling report එක අරගන්න විදිය print කරගන්න විදිය තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන අපේ table එකේ header එකට අදාළ කොටස. ඊට පස්සේ අපි මෙතනින් for loop එකක් හදාගෙන ඒ for loop එක ඇතුලේ තමයි අපි table එකේ data ටික add කරගෙන තියෙන්නේ. එතකොට අපි මේවා ගන්න product table එක සහ invoice table එකත් එක්ක connect වෙලා. ඊට පස්සේ අපි මෙතනින් product එක buy කරපු එක්කෙනාගේ name එක ඊට පස්සේ මෙතනින් product එකේ price එක ඊට පස්සේ මෙතනින් product එකේ quantity එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ සුපුරුදු පරිදි අපේ pagination එකට අදාළ code එක. ඒ විදිහට තමයි අපි selling history එකට අදාළ අපේ design එක හදාගෙන තියෙන්නේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.